හැමෝම ආදරයෙන් පිළිගන්නා මොනිකාස් කිචන් YouTube channel එකට. ඉතින් ඔන්න ගෙදර තියෙන කුළු බඩු වලින් තමයි රසවත් බුරියානි එකක් හදාගන්නේ. ඉතින් කොහොමද මේක බලමු හදාගන්නේ කියලා. ඉතින් හරියම රසයි, ලේසි, ඉක්මනින් හදාගන්න පුළුවන්. එහෙනම් එකින් එක අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මෙන්න මේ විදිහට මම ජිජර් එකක් ගත්තා. එහෙම නැත්නම් රාස් පානක් ගත්තා. රාස් පානට තෙල් එකතු කරගත්තා. තෙල් ටිකක් වැඩියෙන් දාගත්තා. දැන් මේ ඉස්සෝ එක හොඳට හොදගෙන තියෙන්නේ දෙහි ලුණුයි දාලා හොඳට හොදගත්ත ඉස්සෝ ටික මම මෙන්න මේ විදිහට තෙලේ තෙම්පරාදු කරගන්න හදන්නේ. මෙන්න මේ විදිහට හොඳට තෙලේ තෙම්පරාදු වුණාට පස්සේ විනාඩි 10ක් වගේ තෙලේ තෙම්පරාදු වෙනවා. ඉතින් මෙන්න දැන් හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. මේ ටික අපි අයින් කරගන්නවා. මෙන්න මේ විදිහට බැදුනට පස්සේ අපි මේ ටික හොඳට අයින් කරගන්නවා. දැන් මෙන්න මේ විදිහට අරගෙන අපි කිරි කොට්ටකට දාගන්නවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒ තෙල් එකෙන්ම ආයෙමත් එනසාල් කරාබු නැටි කුරුඳු පොතු බේලිස් මේ කොහොම දාලා ආයෙ තෙලේ ටෙම්පරාදු කරලා ඊට පස්සේ අපි එකතු කරගන්නවා මේකට දිගට කපාගත්ත බීලුණු ටික කපාගෙන තෙලේ ටෙම්පරාදු වෙන්න දීලා ඊට පස්සේ එකතු කරගන්නවා ඉඟුරු සුදු ලුණු හොඳට පේස්ට් එකක් හදාගත්තා මම මේ බෙන්ඩර් කරගෙන. ඉතින් බෙන්ඩර් කරගත්තොත් බෙන්ඩර් කරගත්ත සුදු ලුණු සහ ඉඟුරු එකතු කරගත්තා. ඊට පස්සේ එකතු කරගත්ත කාහගම් මිරිස් කොත්තමල්ලි ඊට පස්සේ මිරිස් කුඩු 3-5 කුඩු ඊට පස්සේ අපි ඉස්සෝ 3-5 එකතු කරගත්තා. ලුණු එකතු කරගත්තා. මෙන්න මේ විදිහට හොඳට ආයෙමත් ටෙම්පරාදු වෙන්න දීලා ඊට පස්සේ අපි එකතු කරගන්නවා බෙදගත්ත ඉස්සෝ ටික මේකට එකතු කරගත්තා. ඒ ටිකත් හොඳට කලවම් වෙන්න දීලා ඊට පස්සේ මම එකතු කරගන්නවා මේකට කිස්බරා සහ ඉස්බන්. එහෙම නැත්නම් සූදුරු කොළ සහ කොත්තමල්ලි කොළ මේ ටික හොඳට ආයෙමත් කලවම් කරගෙන අනිවාර්යයෙන්ම අපි මාළු උයනකොට ඉස්සෝ උයනකොට අපි අනිවාර්යයෙන්ම ඔය කොළ පාවිච්චි කරනවා. ඉතින් ඊට පස්සේ යෝගට් කෝප එකමාරක් වගේ මම එකතු කරගත්ත කප් එකමාරක් එහෙම නැත්නම් වර දෙකක් දාගන්න පුළුවන්. ඉතින් මේ ටික හොඳට අපි දැන් හදාගන්න බුරියානි සෝස් එකනේ ඉන්න. ඊට පස්සේ මම එකතු කරගන්නවා මේකට මේ මම ඒ අතරේ බෙද ගන්නවා මේ විදිහට පොඩ්ඩක් අපි මදගින්නේ හැම්බෙන්න තියලා ඊට පස්සේ එකතු කරගන්නවා මේකට තක්කාලිත් දාලා පොඩ්ඩක් මැදගෙන ගින්දර අඩුම කරලා තියාගෙන ඉඳලා ඊට පස්සේ මේකට එකතු කරගන්නවා අල සහ වම්බොටු. ඉතින් මම අලයි වම්බොටු එකතු කරගෙන බෙදලා මෙන්න මේ විදිහට අපි දැන් ඒ ටික එකතු කරගන්නවා. අර ටික හොඳට තැම්බීගෙන එනකොට මේ දැන් ඉස්සෝ හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් ඉස්සෝ එකේ මෙන්න මේ විදිහට සෝස් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට පස්සේ අර ටිකත් එකතු කරගෙන විනාඩි 2ක්වත් තියෙන්න අඩුම විනාඩියක් වගේ තියලා මොකද අලයි වම්බොටු හොඳට තැම්බිලානේ තියෙන්නේ චූට්ටක් තියාගෙන ඉඳලා ඊට පස්සේ ලිප් ඔෆ් කරනවා. ඊට පස්සේ අපි දැන් සුදු බත් එක උයාගෙන මෙන්න මේ විදිහට අපි දැන් අපේ හදාගත්ත සෝස් එක මෙන්න මේ විදිහට. ඉතින් ඒකේ ටිකක් සෝස් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් සුදු බත් එක උයාගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපි සුදු බත් එක හොඳට උයාගන්නේ. මෙන්න මේ විදිහට ගොඩාක් මෙරි වෙන්නත් බෑ. භාගයට භාගයක් තැම්බිලා ඊට පස්සේ අපි දැන් සුදු බත් එක මෙන්න මෙහෙම උයාගෙන බත් එක පෙරා ගත්තට පස්සේ අපි හට්ටියේ අඩියට බත් දානවා. ඊට පස්සේ හදාගත්ත සෝස් එක උඩින් දාලා ඊට පස්සේ ආයෙම සුදු බත් දානවා. සුදු බත් දාලා ඊට පස්සේ අපි සැප්‍රන් දානවා. සැප්‍රන් කුඩු එහෙම නැත්නම් අපිට කලරින් මොනවා හරි දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දාලා ඊට පස්සේ අපි ලුණු දාලා මෙන්න මේ විදිහට බත් එක අපි හදාගත්තා. මෙන්න මේ විදිහට ලුණු ඊට පස්සේ බකදූන එහෙම නැත්නම් කොත්තමල්ලි කොළ මේ
උඩින් දාලා මෙන්න මේ විදිහට තමයි අපේ රසවත් බුරියානි එක. ඉතින් එහෙනම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.